අපේ ජනාධිපතිතුමාගේ උස් ක්‍රියාකලාප ටිකක් පේනවා. ඒක හොඳයි නේද? මානව හැසිරීම මේවා. ඒ කියන්නේ පුතා කියන්නේ සොඳුරු මානව හැසිරීම් සහිත ජනනායකයෙක් අපිට මෙරටේ පුතාලගේ ජනාධිපති හැටියට ඉන්නවා කියන එකනේ. ඔව් අනිවාර්යයෙන්ම. ආන්න ඒකේ ඇත්තම ඒක පේනෝනේ පුතා. අර දරුවෙක් ගෙයක් දෙන්න ගිහින් දරුවෙකුගේ අතින් අල්ල දුවෙකුගේ අතින් අල්ල කතා කරන එක ඇත්තම තාත්තා කෙනෙක්. දරුවෙක් එක්ක අතින් අල්ලලා ගත්තා. ඒ ව්‍යාජ රංගන නෙවෙයි. වතු කරේට ගිහිල්ලා ඇත්තම වඳින්න හදන අර වැඩ කරන අහිංසක කාන්තාවන් එපා. ওই තරම් නැමෙන්න එපා. නැමෙන්න කියන්නේ අන්නේ මිනිස්සු ඇත්තම කියනනම් මිනිසුන්ට අභිමානය දෙන නායකයෙක් කියලා පෙන්නනවා. ඒ කියන්නේ අතල්ලලා බලනවා. ඒ අහිංසක වැඩ කරන කාන්තාවන්ගේ දෑට. අල්ල බලකින රතගිලි නැහැ කියලා ඔහු දකිනවා. ඒ නිසා එවැනි සංවේදී මුල අමතක නොකරපු මේ රටේ පහළ පන්තියෙන් ආපු. ඒ කියන්නේ මේ රටේ ඒ කියන්නේ නම් ඇත්තටම කියනවා ධනපති පන්තියේ පාලකයෝ මිනිසුන්ට ඔච්චම් කරපු එක තමයි කරේ. මිනිස්සු අතරමං කරපු එක කරේ. මිනිස්සු රවට්ටක කරපු එක තක්කඩි දේශපාලනයක් තිබුණේ. ඒ අන්දන ඇන්දපු දේශපාලන වෙනුවට සැබෑ නිර්ව්‍යාජ ජනනායකගේ හැසිරීම ඇත්තම සුන්දරයි පුතා. ඒක අපිට පේන ඔහු ඉගෙනගෙන තියෙන ලෝකයේ සැබෑ ජනනායක. අපි ඒකයි කිව්වේ පුතා මේ රටේ ඉතිහාසෙම කරේ අපි උස් තැන්වල තිබ්බ හිස් මිනිස්සු. දැන් උස් තැන්වල උස් මිනිස්සෙක් ඉන්න. උස් ආධ්‍යාත්ම සහිත පිරිපුන් දියුණු මිනිස්සෙක් තියලා තියෙනවා. ඒකේ ද සුන්දර දර්ශන තමයි පේන්නේ පුතා. ඔහු ඉගෙනගෙන තියෙන ලෝකේ සැබෑ ජන ලෝකේ සනසපු නායක වෙන පුතා ලෝකේ වනසපු නායක වෙන. ඒ සනසපු නායකයන්ගේ සත්පුරුෂ ආධ්‍යාත්මය අධ්‍යයනය කළා. ඒකෙන් ඉගෙනගෙන තියෙනවා. ගත්තාම මාවෝ සේතුන් වී.ආයි. ලෙනින් ඇත්තම ගත්තොත් ඒබ්‍රහම් ලින්කන් නෙල්සන් මැන්ඩෙලා මහත්මා ගාන්ධි නේ පුතා. විශිෂ්ට පුද්ගලයෝ නේ. කැස්ට්‍රෝ ඒ කියන්නේ චේ ගුවර මේ වගේ ජනනායකයන්ගේ ආධ්‍යාත්මය පිළිබඳ අදහස් සහිත ඒ දියුණු ඇත්තම මේ අනුර කුමාර සහෝදරගේ මේ හැසිරීම පෙන්වන්නේ ඔහු උස් අදහස් සහිත උස් ආධ්‍යාත්මය සහිත අතුල පිරිච්ච සොඳුරු මිනිස්සුගේ මානව හැසිරීම. ඒක අපේ රටේ ජනතාව ලබාගත් සුන්දර නිසා ජනතාවගේ අභිමානයක් මේ රටේ පුරවැසියට අභිමානයක් අතවැසියෙක් නොවන පුරවැසියෙක් කරන අභිමානය ප්‍රදර්ශනය කරන සොඳුරු ජනනායකයේ හැසිරීම කාට සුන්දර දර්ශනයක් පුතාලටත් අගයක්. නිසා අවුරුදු 78කට පස්සේ මෙවැනි උස් ජනනායකයේ හැසිරීම කාටත් සුන්දර දර්ශනයක් අභිමානයක්. අභිමානයක්.